හිරාවී. පස්වෙනි කොටසත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ඔයා කලින් කොටස් බලපු නැති කෙනෙක් නම් පුරුදු විදිහටම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඒකෙන් ගිහිල්ලා කලින් කොටස් ටිකත් බලලම මේ කතාවත් එක්ක එකතු වෙන්න. ෂේන් සියට heart attack එකක් ඇවිල්ලා. තාම ෆස්ට් ස්ටේජ් එකේ නිසා බය වෙන්න එපා. නමුත් සිය හොඳින් බලා ගන්න. ෂොක් වෙන දේවල් කරන්න එපා. හෙක්ටර්ගේ වෛද්‍යවරයා පැමිණි ෂේන්ට කීවේය. ඔහු ෂේන්ගේ මුත්‍රකූ නිසාම මේ සැලසුමට හෙක්ටර්ස්ට සහාය විය. නමුත් මේ දැනගත හොත් ෂේන්ගෙන් විසුමක් නොවන බවද ඔහු දනී. සීයා කොහොමද ඔයාට අසනීප වෙන්න තරමට ඔයා මොනවද කල්පනා කරේ? ෂේන් තම සීයාට පමණක් කරුණාවන්ත වන තරුණයෙකි. ඔහුගේ මවගේ පියාවන හෙක්ටර් කොල්ලාව බලාගන්නේ ෂේන්ගේ මවගේ මිය යෑමත් සමගය. කොල්ලාගේ පියාවන ජෝර්ජ් දෙවන විවාහයක් සිදු කරගත් දිනයේ සිට ෂේන් ඔහු හා කිසිදු සම්බන්ධයක් නැත. මගේ ප්‍රශ්න ඔයාට කීවට වැඩක් නෑනේ. හෙක්ටර්ගේ රංගනයට සම්මානකට සම්මාන පිරිනැමිය හැක. ඇයිවා එහෙම කියන්නේ? ඔයාට හිතන්න දෙයක් මම ඉතුරු කරනවද? කම්පැනි එක ගැන තවත් මොනවද කරන්න තියෙන්නේ? කම්පැනි එකේ විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඔයා බඳින්නේ නැති එක තමයි මට තියෙන ලොකුම ප්‍රශ්නේ. මම කල්පනා කර හිටියේ ඒක. කොල්ලා නිරුත්තරය. ඔහු ජනේල වීදුරුවෙන් පිටත බලා සිටියා පමණය. පරණ දේවල් අමතක කරන්න කොල්ලෝ. ඒවා අතීතයක් විතරයි. මම ඔයාට කෙනෙක් බැලුවා. එයාට කැමති වෙන්නකෝ. හෙක්ටර් අමාරුවෙන් මෙන් කීවේය. කොල්ලා නිහඬවම සිටියේය. හරි. දැන් ඔයා රෙස්ට් කරන්නකෝ. මම ඉක්මනට එන්නම්. එසේ කියා කොල්ලා පිටව ගියේ කල්පනා කරමිනි. ඔහු යනවාත් සමග රොජන් ආවේ හෙක්ටර් හමුවීමටය. මේ දැන් ඉක්මනටම ෆ්‍රැන්සිස්ට අරන් මම කියපු ටික කියන්න. සර් හදන්නේ එක ගලෙන් කුරුල්ල දෙන්නෙක් බාන නේද? මට වෙන විසඳුමක් නෑ රෝජන්. සර් හිතනවද මේකෙන් මේ කසාද සාර්ථකයක් වෙයි කියලා? එකපාරින් සාර්ථක වෙන දේවල් මේ ලෝකේ නෑ රෝජන්. සර්ගේ කැමැත්තක්. ඔහු හෙක්ටර්ගේ ආකාරයටම ෆ්‍රැන්සිස්ට පණිවිඩය ලබා දුන්නේය. හෙක්ටර් බලාපොරොත්තු වූ ආකාරයටම සියල්ල සිදුවිය. ෆ්‍රැන්සිස් සමග සුහීද පැමිණියහ. මොකද්ද සර්ට උනේ? අනේ මන්ද ෆ්‍රැන්සිස්. සර් කල්පනා කර හිටියේම ෂේන් මහත්තයාගේ කසාද ගැනනේ. එකපාරටම රොජන් දුක්මුසු මුහුණක් මවා ගත්තේය. ඩොක්ටර් මොකද කියන්නේ? සුහී ඇසුවාය. බරපතලයි කියනවා. හොඳින් බලා ගන්නලු. නිතරම සතුටින් තියන්න කියනවා. ඔවුන් හෙක්ටර් ඉදිරියට එන විට ඔහු දැස් පියාගෙන සිටියේ අසාධ්‍ය රෝගියෙකු සේය. ඔහු හෙමින් දැස් විවර කොට කෙඳිරි ගාමින් කතා කළේය. ඒට සුහීගේ කරුණාබර සිත ඉදිරියට ආහ. සර් ඉක්මනට හොඳ වෙන්න. සර්ගේ මුණුපුරාගේ වෙඩින් එකත් ළඟයිනේ. සුහීගේ කතාවට ෆ්‍රැන්සිස් පුදුම විය. ඒ මොහොතකට පෙර විවාහයට අකමැති බව කියූ කෙල්ලගේ වෙනස නිසාය. දුව, ඔයා මේ කියන්නේ ඇත්තමද? හෙක්ටර් සතුටින් කෑ ගැසුවේය. ඔහුට ඔහුගේ රෝගයද අමතක විය. නමුත් රොජන් සිහිපත් කළේය. නැවතත් පපුවට අතක් තියාගත් හෙක්ටර් ඇඳට වැටුනේ හයියෙන්ම හුස්ම ගනිමිනි. ඔය ඉතින් සර් බලන්නකොයා. සුහී ඔහුව හාන්සි කරවමින් කීවාය. දුව, ඔයා ඇත්තටමද මේකට කැමති වුණේ? ඔව් මාමේ. අපිට ඒ තරම්ම උදව්වක් කරපු මනුස්සයාට මට පුළුවන් උදව්වක් කරන්න ඕනේ.
අනික ඔයා කියන කොල්ලා හොඳ කෙනෙක් නම් ප්‍රශ්නයකුත් නෑනේ. ඔයාට හොඳ ඕනම දෙයක්. ෆ්‍රැන්සිස් කීවේ සතුටිනි. සර් හිතපු විදිහටම හැමදේම වුණා නේද? සුහු ගියපස රොජන් කීවේ ඔවුන්ගේ සැලසුම සාර්ථක වූ නිසාය. ඒකම තමා රෝජන් මටත් පුදුම කීයක් නම් ප්ලෑන් කරාද? අන්තිමට දෙන්නගෙම කැමැත්ත ගත්තනේ. හෙක්ටර් කීවේ සතුටිනි. උඹ සීයා නිසා හරි බඳින්න තීරණය කරපු එක නම් හොඳයි. තුලාංචි කීවේ ෂේන් විවාහයට කැමති බව හෙක්ටර්ට දැන්වුවාට පසුය. හෙට උදේ සර්ට එන්න කීවා. හොස්පිටල් එකට අර මිස් එනවලු. රුචිර හෙක්ටර්ගෙන් ලද පණිවිඩය ෂේන්ට කීවේය. පිස්සු රුචිර, ඔය ගෑනු සේරම සල්ලි වලට තමා ඔය එන්නේ. සීයාත් රැවටිලා ඉන්නේ. එයාට ඔප්පු කරාට පස්සේ තමා සීයට තේරෙන්නේ. පසුදින ඔහු රෝහලට ගියේ සීයා බැලීමට මිස මනමාලිය මුණ ගැසීමට නොවේ. පුතේ, අර දරුවා එනවා කීවා. ගිහින් බලන්න. අනේ සීයේ. කොල්ලා ගියේ නරසමිනි. ඔහු දොර විවර කර එළියට ගියේ කේන්තියනේ. මොහොතකින් ඔහු ඉදිරියට ආවේ සුහිය. ෂේන්ගේ කේන්තිය දෙගුණ වූයේ ඒ මොහොතේය. තමුන්? එතකොට තමුන්ද මේ? ෂේන් කේන්තියෙන් කෑගැසුවේය. ඔහු කේන්තිය පිටකිරීමට අසල තිබූ බිත්තියකට පහර දුන්නේය. එයින් සුහීත බියට පත්විය. කෙල්ලටද කේන්තිය ආවේ ඔහු පිළිබඳව තිබෙන වැරදි වැටහීම නිසාය. ඔවුන්ගේ ශබ්දය ඇසී රුචිරද එතනට ආවේය. රුචිර, සීයට කොහොම හරි කියන්න මම මේක නම් කරන්නේ නෑ කියලා. ෂේන් කෑගැසුවේය. ඔයාලා මොකද හිතන්නේ? මේ තත්ත්වය උඩ ෂේන් කැමති වේද සුහීව බඳින්න? ඔව්, අපි ඒකට ශ්‍රී කතාවෙන් බලමු. ඉතින් මං හිතනවා ඔයාලා මගේ කතාව රස විඳින්න ඇති කියලා. තාමත් ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් කොටසකින් ඔයාලව හම්බ වෙනකන් අතට ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.